ඔයා දන්නවද එක් කැලෑ ගසක එකින් එකට වෙනස් සත්තු විශේෂ 2000කට වඩා ජීවත් වෙනවා කියලා? වනාන්තරයේ තියෙන තනි ගසකට මුළු ජීවී ලෝකයම පවත්වාගෙන යන්න පුළුවන්. පසේ ගැඹුරටම බැසගත් මුල්වල සිට ගසේ මුදුනේම ඇති කොළය දක්වා බොහෝ ජීවීන් නවාතැන් සොයා ගන්නවා. සමහර කුඹු විශේෂ පොතු අතර ජීවත් වෙන අතර කුරුල්ලන් අතුවල කූඩු සදනවා. ගෙම්බන් කොළ අතර රැඳුණු ජලයේ සැඟවී සිටිනවා. එපිෆයිට් නම් අනෙකුත් ශාක මත වැඩෙන ශාක ගස සිරස් උද්‍යානයක් බවට පත් කරනවා. එහි තුල තවත් ජීවීන් නවාතැන් සොයා ගන්නවා. ක්ෂුද්‍ර ජීවීන්, දිලීර, කෘමීන්, ක්ෂීරප්‍රායීන්, උරගීන් සියල්ලන්ටම එම එක් ජීවමාන ගසක් මත රඳා පවතින්න පුළුවන්. සමහර නිවර්තන වනාන්තරවල තනි විශාල ගසකට වෙනස් විශේෂ 2000කට වඩා සහාය විය හැකි බව විද්‍යාඥයින් ගණන් බලා තියෙනවා. ඒ සෑම එකක්ම අප තවමත් තේරුම් ගැනීමට උත්සාහ කරන ආකාරයෙන් අනික් ඒවා සමග අන්තර් ක්‍රියා කරනවා. ගසක් කියන්නේ නිකන් දෙයක් විතරක් නෙමෙයි. අන්තර් සම්බන්ධිත හා සැඟවුණු ජෛව විවිධත්වයක් සමග මුමුණන ජීවමාන නගරයක්. ඉතින් ඔයාලත් ගසක් කපන්න කලින් දෙපාරක් හිතන්න. මොකද ඔයාලට ඒක නිකන් ගසක් වුණාට තවත් ජීවි විශේෂ දහස් ගණනකට ඒක නිවහනක්. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ඔයාලට ජය.